ඔයාලගේ බයිෂේප් එක ග්‍රෝ වෙන්නේ නැති වෙන්න, කියන්නේ බයිෂේප් එක හැදෙන්නේ නැති වෙන්න ඔයාලා කරන වැරදි පද මම ඔයාලට පෙන්නන්නේ. පළවෙනි වැරද්ද තමයි පළවෙනි මිස්ටේක් එක. ඔයාලා කරන හරිද? බයිෂේප් එක කාද්දි අපි ගොඩාක් අය කරන මූලික වැරද්දක් තමයි මෙන්න මේ විදිහට ස්විං කරන එක. රයිට්? මේ විදිහට ස්විං මේ විදිහට. අපි බයිෂේප් කර්ල් එක කාද්දි ඒ විදිහට ස්විං කරන්නේ නැහැ. මොකද අපි time under tension ඒ වගේම range of motion එක තියාගන්න ඕනේ අර විදියට. එතකොට අපි ඩම්බෙල් එක කාද්දි අපේ ඩම්බෙල් එක තියෙන්න ඕනේ මෙහෙත් නෙමේ මේ ඔයාලගේ අපි හිතමු දැන් තයි දෙක තියෙන. හරිද? ඒ දෙක මේ ගානට තිබ්බහම ඇති. මෙතනින් ඩිස්ටන්ස් එකක් එන්න ඕනෙත් නැහැ. මේ පිටිපස්සට යන්න ඕනේ නැහැ මෙතනින්. ඊට පස්සේ ඔයාලා හොඳ හුස්මක් අරගෙන කෝර් එක ටයිට් එකේ තියලා රයිට්. ඊට පස්සේ චෙස්ට් එක උඩට ඊට පස්සේ තමයි මේ විදියට ගේන්. එනල්ලා ඒත් එක්කම ස්ලෝ එකේ පාදට දානවා. ස්විං කරන්නේ නැහැ. මේ විදියට. ඒක තමයි ඔයාලා කරන පළවෙනි වැරද්ද. ස්විං කරන්න එපා. පුළුවන් තරම් හරි විදියට කන්ට්‍රෝල් කරන්න. ඔයාලා කරන දෙවෙනි මිස්ටේක් එක තමයි දෙවෙනි වැරද්ද තමයි එකම grip එකෙන් බයිෂේප් කර්ල් එකට එක්සර්සයිස් දෙකක් තුනක් කරන එක. මම මේක මගේ ආම් එක බිල් කරගන්න මම කරන ප්‍රධානම කර්ල් එකක් තමයි හැමර් කර්ල් එක. මේකෙන් බ්‍රේකියාලිස් මසල් එක ඒ වගේම ෆෝරාම් එක දෙකම වර්ක් කරනවා. එතකොට ඔයාලා එකම grip එකෙන් කේබල් එකයි, එතකොට ඩම්බෙල් එකයි, එතකොට බාබෙල් එකයි කරන්න එපා. හරිද? හැමර් කර්ල් එක කාද්දි මේකෙදිත් හොඳ grip එකක් තියාගන්න. හරිද? shoulder blade හැම වෙලේම පාදට පුෂ් කරලා තියාගන්න. chest එක උඩට හොඳ breath එකක් අරගෙන ඊට පස්සේ මේ විදියට මේ ගානට ගේන්න control එකේ පාදර දාන්න. ඔයාට weight එක control එකේ පාදර දාන්න බෑ කියන්නේ ඒ කියන්නේ ඔයාට දරා ගන්න බැරි බරක් තමයි ඔයා අරගෙන කරන්නේ. හැම වෙලේම weight එක ඔයා control කරන්න ඕනේ. right? ඒක තමයි දෙවෙනි mistake එක. එකම grip එකෙන් කාන්න එපා. ඔයාලා grip වෙනස් කරන්න. ඒ කියන්නේ අපි බයිෂේප් එක මේ විදිහට කරා නම් තව grip එක හැම grip එකක් use කරන්න. එතකොට ඔයාලට බයිෂේප් එකේ grow එක බලන්න. ඔයාලා කරන තුන්වෙනි mistake එක තමයි තුන්වෙනි වැරද්ද range of motion. range of motion එක short එකෙන් cut කරලා දානවා. ඒ කියන්නේ short එකෙන් cut කරනවා කියන්නේ අපි හිතමු range of motion එක මෙතන ඉඳලා මේ විදිහට තියෙනවා right. මේ විදිහට ඊට පස්සේ හොඳට engage කරගෙන slow down කරනවා. හරිද? eccentric පාතර යද්දී පුළුවන් තරම් control එකේ තමයි අපි පාදට ගෙනියන්න ඕනේ. එතකොට short එකෙන් cut කරනවා කියන්නේ range of motion එක දැන් මේ විදිහට ගෙනල්ලා මෙන්න මේ ගානට ගෙනල්ලා මේ විදිහට පාදට ගෙනියනවා ආපහු උඩට ගෙනියනවා. මේ විදිහට පාදට ගෙනියනවා ආපහු. ඒක වැරදි. full range of motion එක තියාගන්න bicep curl එක ආදී. එතෙන් තිබ්බනම් right හොඳ හුස්මක් ගත්තා. කෝ එක tight එකේ තියාගන්න. ඊට පස්සේ මේ ගානට ගෙනල්ලා right ඊට පස්සේ හිමීට control එකේ පාදට දාන්න. අනිත් එක තමයි mistake එක. මෙහෙම උඩටම ගෙනල්ලා මේ විදිහට release කරනවා. එහෙම release කරන්න එපා. මේ ගානට ගෙනාවා හොඳ control එකේ ඊට පස්සේ engage කරගෙන තමයි bicep එක release කරන්නේ. right තුන්වෙනි එක තමයි range of motion. හැම වෙලේම full range එකට ගෙනල්ලා contract කරගෙන ඊට පස්සේ හිමීට release කරනවා. අනිත් ලොකු mistake එක තමයි ඔයාලට දරා ගන්න බැරි බරක් අරගෙන මෙන්න මේ විදිහට දරා ගන්න බැරි අරක් කරන මේ විදිහට bicep curl එක කරන එක. ඒක තමයි
ලොකුම මිස්ටේක් එක ගොඩක් අය කරන එයාලට දරා ගන්න බෑ බර. ඒ වුණාට එයාලා බර අරගෙන කරන් try කරනවා. එතකොට වෙන්නේ ඒකෙන් range of motion එක ලැබෙන්නෙත් නෑ. time under tension එක ලැබෙන්නෙත් නෑ. හරියට bicep එක engage කරගන්නත් බෑ.